පළවෙනි එක්සර්සයිස් එක ජම්පින් ජැක්. ව්‍යායාම කරද්දී අපි හරිම ටෙක්නික් එකකින් කරන්න ඕන. එන්නේ අපේ මහ පිටංගිලි ඉස්සරහට මෙහෙම යවන්න එපා. එහෙම හරියම හොඳකලින් ධ්‍යාන කරන්න. ඒ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් ඔයාලට කොහොමද? Fit for Life නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ගිය වීඩියෝ එකකින් කතා කරා ලංකාවේ තියෙන බෝ නොවන රෝග ගැන. අද අපි කතා කරන්න යන්නේ මේ දේ දහනය කර ගැනීම සඳහා ලෝකයේ තියෙන හොඳම ව්‍යායාම වලින් 5ක් ගැන. මේ ව්‍යායාම කරන්න කලින් ඔයාලා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ඔයාලා ප්‍රධාන ආහාර වේල අරගෙන පැය 4ක් හෝ 5ක් ගිහිල්ලා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ ව්‍යායාම මාලාව කරන්න පැයකට කලින් සරල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් හෝ දියරමය පානයක් පානය කළ යුතුයි. ඊට අමතරව අපි ව්‍යායාම කරන්න පැය 2කට 3කට කලින් අනිවාර්යයෙන්ම වතුර මිලිලීටර් 500ත් 600ත් අතර ප්‍රමාණයක් බොන්න ඕන. ඒක බොන්න ඕන අර පැය 2-3 කාලය තුල තමයි බොන්න ඕන. එහෙම නැතුව ඒක එකපාර බොන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම මේ ව්‍යායාම මාලාව කරද්දී වතුර බෝතලයක් ළඟ තියාගන්න. මොකද ඔයාලට වතුර තිබහා එනවා. ඒකෝර අනිවාර්යෙන් වතුර බොන්න ඕන. එහෙම කියන්නේ ඔයාලා ඩිහයිඩ්‍රේට් වෙන එකෙන් වළක්ව ගන්න. තුන්වෙනි එක තමයි මේ ව්‍යායාම කරද්දී අපි හරිම ටෙක්නික් එකකින් කරන්න ඕන. එහෙම කරේ නැත්නම් අපට ආබාධයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේ කරන එක්සර්සයිස් වල ප්‍රතිඵලයක් ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද හරිම ටෙක්නික් එකකින් කරොත් විතරයි අපිට මේ එක්සර්සයිස් එකෙන් ගන්න ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේ එක්සර්සයිස් පහ කරද්දී ඔයා බිගිනර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම low intensity එකකින් පටන් ගන්න. ටෙක්නික් එක හරියට හොඳට බලාගෙන හරියට කරන්න. නැත්නම් ඔයාලට ඉන්ජරියක් වෙන්න පුළුවන්. පළවෙනි එක්සර්සයිස් එක jumping jack. ඉතින් දෙවෙනි එක්සර්සයිස් එක තමයි squat jump. මේ ඉන්ජරි තියෙන කාරුවත් මේ එක්සර්සයිස් එක කරන්න එපා. මොකද ඔයාලගේ ඉන්ජරිය වැඩි වෙන්න පුළුවන්. ස්කොට් ජම්ප් එක්සර්සයිස් එක කරද්දී අපේ knee අපේ මහ පිටංගිලි ඉස්සරහට මෙහෙම යවන්න එපා. එහෙම වුණොත් ඔයාලට knee injury එකක් එන්න පුළුවන්. ඒකින්ද අපි නිතරම අපේ බෑක් එක පිටිපස්සට තියාගෙන පිටිපස්සට තමයි ඉඳ ගන්න ඕන. මෙහෙම ඉස්සරහට ඉඳ ගන්න එපා. ඒක හොඳ නැහැ. මේ ස්කොට් ජම්ප් කරද්දී ඔයාලා ලෑන්ඩ් වෙන්න ඕන ටෝස් වලින්. ටෝස් කියලා තමයි හිමීට හීල් එක තියන්නේ. එහෙම ලෑන්ඩ් වුනේ නැත්තම් ඔයාලට injury එකක් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ස්කේටර් ජම්ප්. ඉතින් ස්කේට් ජම්ප් කරන්න මෙහෙමයි. හතරවෙනි එක තමයි ප්ලෑන්ක් ජැක්. ප්ලෑන්ක් ජැක් කරද්දී අනිවාර්යයෙන්ම හොඳකලින් ධ්‍යාන කරන්න. පස්වෙනි එක්සර්සයිස් එක තමයි හයි නී. මේ එක්සර්සයිස් පහ කරද්දී මෙහෙම කරන්න එපා. මෙහෙම හයි නිස් කරන්නේ නැහැ. මෙහෙම කරන්නත් එපා. මේවා වැරදි ටෙක්නික්. ඉතින් මෙහෙම කරන්න එපා. මෙහෙම කරේ ගම එක්සර්සයිස් එක වෙන්නේ නැහැ. අපට අවශ්‍ය මසල්ස් වලට එක්සර්සයිස් එක වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නත් බෑ. ඉන්ජරි එකක් තමයි ඇති වෙන්නේ. ඉතින් මෙහෙම කරන්නේ නැතුව හරියට කරලා මම ගොඩ කාලෙකින් තමයි එක්සර්සයිස් කරන්න පටන් ගන්නේ. මම මේක කරන්නේ තප්පර 20යි. තප්පර 20ට වාර 10යි. ඉතින් මගේ ටාගට් එක තමයි හරි 3කින් තප්පර 20ට වාර 20ක් කරන්න. අපිට මේ එක්සර්සයිස් වල ඉහළ ප්‍රතිඵලයක් ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් ටික කරන්න ඕන. ෆැට් සහිත ආහාර ගන්න හොඳ නැහැ. ගත්ත ගමන් එන්නේ අපි එක්සර්සයිස් කරලා බර්න් කරන ෆැට් යම් කිසි ප්‍රමාණයක් බර්න් කරනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අපි කනවා ඒ බර්න් වෙන ප්‍රමාණය ආයතනට ස්ටෝර් වෙනවා. ඉතින් කිසිම ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැහැ. අද Fit for Life තුලින් ඔයාලට ලබා දුන්නේ ෆැට් බර්න් කරන්න ලෝකේ තියෙන හොඳම එක්සර්සයිස් වලින් 5ක්. ඉතින් මේ පහ කරොත්
ඔයාලට ඔයාගේ chat එක තාම ඉක්මනට අඩු කරගන්න පුළුවන්. එහෙම කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සතියේට දවස් 3ක්වත් අවම කරන්න ඕන. ඊට අමතරව ඔයා වෙන්න මේ විදිහට කන්න පටන් ගන්න ඕන. මේ වීඩියෝ එක බලන ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න.